ඊළඟට ඔබ අහලා තියෙනවද මේක උගන්වන්නේ ළමා මනෝවිද්‍යාවේ. හැම ළමයෙක්ගේම ළමා කාලේ ඒ කියන්නේ අවුරුදු 10 6 7 8 9 10 වගේ මේ අවුරුදු වල තියෙනවලු ලටපට මල්ල කියලා එකක්. මම දන්නේ නැහැ ඔයගලන්ට තිබුණාද කියලා. ඔයගොල්ලෝ ළමයි නෙවෙයිද දන්නෙත් නැහැ නේ. එක්ක මනෝවිද්‍යාව වැරදි. ඒක මල්ල කිව්වට මල්ලක්ම වෙන්න ඕනේ නැල්ලු. මල්ලක් හරි ලාච්චුවක් හරි පෙට්ටියක් හරි මොකක් හරි. ඒකට මනෝවිද්‍යාවේ දාලා තියෙන්නේ මොකද්ද? ලටපට මල්ල. ඒ ලටපට මල්ල ඒකේ අන්තර්ගත තියෙන දේවල් අනිත් මිනිසුන්ට මෙලෝ වටිනාකමක් නැල්ලු. හැබැයි මූට වටිනවලු. හරිද? ඒ ඊළඟට ඒ ලටපට මල්ල ළමයාගෙන් ළමයාට වෙනස්ලු. හරිද? ඒවයේ තියෙන සංකේතාත්මක වටිනාකමලු. ඒක ගැහණු පිරිමි අනුවත් වෙනස් වෙනවලු. ලටපට මල්ල වෙනස් වෙනවලු. ගැහණු ළමෙක්ගේ ළමා කාලේ ලටපට මල්ලේ සුවඳ මකන පාට පැන්සල්. හරිද? විවිධ බොත්තම් එක එක හැඩ එක පාට. ඕම් පිරිමි ළමයින් වයර් කෑලි. LED බල්බ් කාන්දම් කෑලි. ටොනික් පියන් මෙලෝ වැඩක් නෑ බැයි. අප්පා ඒවා ගොඩ ගාලා ආය තියනවාද බලනවා කාලෙකට දරයක්. හරිද? ඔව්. මාර වටිනවා. ඒවා විසිකලොත් එම මලම පයින්නවා. මේ ඩාවින්ගේ ලටපට මල්ලේ මොනවද තිබුණේ? ලාච්චු ගොඩාක් තිබිලා තියෙනවා. වයර් කෑලි නැහැ. LED බල්බ් නැහැ. කාන්දම් කෑලි නැහැ. මුකුත් නැහැ. මොනවද තිබුණේ? පිහාටු. හරිද? කුරුල්ලන්ගේ විවිධ පිහාටු. හරිද? මැරිච්ච සමනල්ලු. උංග වේලලා ඒක වෙනම ලාච්චුව. කවුරුත් කියලා නෙමෙයි. එයාගේ ආසාව. එයාට ටික වටිනවා. ඊට පස්සේ මිනිහා අර පොතේම ලියලා තියෙනවා ගස් වලින් වැටිච්ච වාර අනන්තයිලු කුරුළු කූඩු බලන්න ගිහින් මෝ කුරුල්ලන්ගේ බිත්තර හොරකම් කළා. ඒ කියන්නේ බිත්තර තුනක් තියෙනවා නම් එකක් ගන්නවා. ඒ බිත්තර ඔහම තියෙනවා රාක්කයක් වගේම හදලා. ඒතර බිත්තර වල හැඩ වෙනස්, සයිස් වෙනස්, පාට වෙනස්. ඒවා තමයි එයාගේ හොබි එක. ඊට පස්සේ විවිධ පාෂාණ වර්ග, තිරුවානගල් අර එක එක ඒවා හම්බෙන්නේ ඒවා. ඔන්න මිනිහාගේ ලටපට මල්ල. ඔය චූටි වයසේදී. එතකොට ඕකෙන් මාර දෙයක් කියන්න තියෙනවා. අර ගුරුවරිය කිව්වා නේද මේ ළමයා මන්දමානසිකයි වගේ කියලා. ඇයි ඒ? අනිත් අය ඉගෙන ගන්න සාමාන්‍ය විෂයන් වලට මොකක් නැති නිසාද? ලකුණු නැති නිසානේ. ඇයි යාට ලකුණු නැත්තේ? එයා ඒවට ආස නැති නිසානේ. අඩු ගානේ ටීචර්ගේ නමවත් අපි දන්නවද? ඩාවින්ගේ තාත්තගේ නම දන්නවද? හොයලා හොයාගන්න පුළුවන්. එහෙම නෙමෙයි. එහෙම මිනිස්සු අතර ප්‍රසිද්ධද? නෑ. ඩාවින්ගේ අයියලා දෙන්න ප්‍රසිද්ධද? නෑ. ඩාවින් මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණා. ආයිනේ ඉන්න පුතා. හරි. වෙලාවට උට බලන්න විදියක් නෑ. එයා පැත්ත පේන්නේ නෑනේ නේ. ඒක තමයි. අපරාධෙ මේව වහලා තින්නේ. හැබැයි එහෙම වුණොත් මුන් බලන් ඉන්නේ ඉන්ටර්වල් එකට එහෙම යන ගෑන් ළමයි දිහා. කිසිම පරිණාමයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. තිබිච්ච ටිකක් නැති වෙලා නැති බංගස්ථාන වෙලා යනවා. හරි.